මම MW ගායනී කලුතර ඉඳලා ආවේ මේ දුගේ රෝගී තත්ත්වයක් නිසා ආවේ මොකද මේ මම රැයට හැමදාම රැය එළි වෙනකම් බඩේ ලොකු ඉවසන්න බැරි කැක්කුමක් තියෙනවා ඒ කැක්කුම නිසා අපි මේ වෙන අම්බලන්ගොඩ ගිහිපු වෙලාවට තමයි මෙයාට කැක්කුම හැදුනේ ඒ හොස්පිටල් වලට ගිහිල්ලා ස්කෑන් කරා ඒක කරාම එහෙදි තමයි අපිට කිව්වේ මෙයාගේ වකුගඩු වල ලොකු ගලක් තියෙනවා කියලා ඒ ගල ඊට පස්සේ මේ එහිනුත් නෙමෙයි අපිට ඊට පස්සේ වෙනත් ඊට වඩා ලොකු හොස්පිටල් එකකට ඇත්තටම කරාපිටිය හොස්පිටල් එකට ලියුමක් දුන්නා කරාපිටියට ගිහිල්ලා ඒක මේ ඔපරේෂන් කරන්න කියලා. එහින් මාසික කාලයක් දිග වැඩි නිසා මම මේ වෛද්‍ය ක්‍රමයට යොමු වුණා හෝමියෝපති වෛද්‍ය ක්‍රමය. මොකද මේ මගේ අක්කගේ දුවටත් අවුරුදු 4ක් බබාලන්තු ඉඳලා එයත් මේ වෛද්‍ය ක්‍රමය නිසා අද මේ බබෙක් ලැබෙන්න ඉන්නවා. ඒක නිසා අක්ක තමයි මම මේ තැනට යොමු කරේ. ඒ නිසා මම මෙයාවත් අරගෙන අනුෂා හේම කුමාර වෛද්‍යතුමිය ළඟට යොමු වුණා. ඇත්තටම මාසෙයි බෙහෙත් බිව්වේ. මාසෙන් ගලක් නෑ මුකුත් නෑ. ඒ රිපෝට් වල තිබුණා මේ ඒ මුත්‍ර මාර්ගයේ ගල නිසා නිසියාකාර මුත්‍ර පෙරීමක් නොවන නිසා වකුගඩු වල පොඩි ඉදිමුමකුත් තිබිලා තියෙනවා. දැන් අනිකුත් ඉන්ද්‍රියයන් එක්ක ඒ වකුගඩුව සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මේ වගේ දියුණු වෛද්‍ය ක්‍රමයක් ලංකාව තුල තියාගෙන ඇයි හොස්පිටල් වලට ගිහිල්ලා මේ වෙන ලොකු ඔපරේෂන් කරලා ඒ වගේම ලෙඩ සුව කරගන්නවට වඩා කිසිම කැපුමක් හේතුවක් මොකක්වත් නැතුව මේ විදියට බෙහෙත් බීලා මාසෙන් දෙකෙන් සුව වෙන විදිය වෛද්‍ය ක්‍රමයක් තිබිලත් ඇයි මේ රජයන්ටත් කියන්නේ ඒකයි මේ වගේ වෛද්‍ය ක්‍රමේ තව දියුණු කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් මා හිතේ ගොඩක් ස්තුතියි ගොඩක් පිං